නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචින්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රංසියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි, ධර්ම දේශනාවකට මැත්තෙන් දේශකයන් වහන්සේ ධර්ම අවවාද කීපයක් සඳහන් කිරීම චිරාගත සම්ප්‍රදායක් නෙවෙයි නේද? ඒ නිසා අපි මේ ඇත්තන්ට ධර්ම අවවාද කීපයක් වශයෙන් පළවෙනි ධර්ම අවවාදය දේශනාව බොහොම කෙටි වෙලාවයි තියෙන්නේ. පැයයි. ඉස්තර ධර්ම දේශනාවක් කිව්වම සර්ව රාත්‍රික ධර්ම දේශනා. අද ඇහෙන්නේ මොනවද? සර්ව රාත්‍රික ධර්ම දේශනා අද ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ සර්ව රාත්‍රික පිරිත් දේශනා. ඒකෙත් කවුද හැරලා ඉන්නේ? පිරිත් කියන අය විතරයි. අහන ඔක්කොම බුදි. කණු වලට, ගෙවල් වලට, ගොඩනැගිලි වලට සෙත්පතා තමයි පිරිත් කරන්නේ. නේ? මිනිස්සු ඔක්කොම නිදි. දැන් ඉස්සර පිරිත් අහපු මිනිස්සු පිරිත් පොත ළඟින් තියාගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඒගොල්ලොත් එළි වෙනකම්ම පිරිත් සජ්ජායනා කරනවා. එතකොට පිරිත් කියන අයටත් බොරු කරන්න බෑ. අද වෙන්නේ මොකද්ද? පිරිත් කියන අයත් ඇය ගෙදර කට්ටිය ඔක්කොම නිදිනම්, ගමේ කට්ටිය ඔක්කොම නිදිනම්, පන්සලක පිරිතක් තිබ්බත් ගමේ කට්ටිය ඔක්කොම නිදිනේ. එතකොට මොකද කරන්නේ? පිරිත් කියන අයත් පිටු 3ක් 4ක් මැද්දෙන් වහනවා. වහලා පෙන්නලා කියනවා. ඉතින් කවුරු මොනවා කිව්වත් මොනවා වුණාද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. එතකොට සෙතක් වෙයිද? සෙතක් වෙන්නේ නැහැ. ඒක තමයි පිරිත් කොච්චර කිව්වත් පිරිත් වලින් ආරක්ෂාවක් නැති තැනට මේකපත් වෙලා තියෙන්නේ. ඔය විදියට අවභාවිතා වෙලා ගියොත් බුද්ධ ශාසනය කියන එක නම් තව වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඒ නිසා පැය 12ක් තියෙන පිරිතෙත් අඩුපාඩු වර්තමානයේ දකිනවා. අහන්නේ බොහෝ අය. ඊළඟට මේ පැයේ බණට ඇවිල්ලා සමහරට විශාල මුදලක් වියදම් කරගෙන අම්මලා දුර ඉඳලා එන්නේ. පැයේ බණට ඇවිල්ලා සජීවීව බණහන අම්මලා මොකද කරන්නේ? අජීවී වෙලා නිදා ගන්නවා. දැන් මට නම් එහෙම ධර්මදේශනා පවත්වන්න බෑ. ඇයි? බණ කියන්නේ බණ අහන පිරිසකටනේ. බණ නාහගෙන පිරිසකට ඇයි බණ කියන්නේ? මේ ධර්ම ගරුත්වය කියන එක මුලින්ම තියෙන්න ඕන. හොඳයි. ඊළඟ කාරණාව තමයි ඔය අකවටු බැඳගෙන අත් දෙකින් කකුල් දෙක අල්ලගෙන ඉන්න එපා. අකවටු බැඳගෙන ඉන්න කෙනාට බණ කිව්වොත් දුකුලායවතක් වෙනවා දේශකයන් වහන්සේට. තේරෙනවනේ? අර පොල් ගානවා වගේ කකුල් දෙකේ අල්ලගෙන අත් දෙක මෙහෙම කරලා දාලා මෙන්න මෙහෙම කරගෙන අත් දෙක දාලා අල්ල ගන්නවා. නේ? එහෙම කරලා අල්ල ගන්න එපා. එතකොට ඒකට කියනවා මොකද්ද? න පල්ලත්තිකාය නිසින්න සගිලානස ධම්මං දේසිස්සාමි සික්ඛාකරණීය. අකවටු බැඳගෙන ඉන්න අයට බණ කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඇත්තටම බෞද්ධ සමාජයේ වර්තමානයේ වෙනකොට දන්න දේට වඩා නොදන්න දේවල් බොහොම වැඩි. තේරුණානේ? දැන් අපච්චි මේ මොකද්ද මේ? මෙන්න මේ මොකද්ද? මම මේ පරමාර්ථ ධර්ම කතා කරන්නට කලින් ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට යමක් කියලා දෙන්න එපා. වැරදි අඩුපාඩු. මේ මොකද්ද මේ? දැහැත් වට්ටිය. මේකට දැහැත් වට්ටිය කියමුද? බුලත් පුවක් හුණු දුම් කළ වට්ටිය කියමුද? කියන බල. මේකට දැහැත් වට්ටිය කියනවා නම් දැහැත් විතරයිනේ තියෙන්න ඕන. දැහැත් දීලා ආරාධනා කරනවා කියන්නේ ගෞරව පිණිස කරන එකන්නේ. නැද්ද? දැන් ඕගොල්ලෝ සිංහල අලුත් අවුරුද්දට අම්මට බුලත් පුවක් හුණු දුම් කළ දීලා වඳිනවද? බුලත් දීලා වඳිනවද? බුලත් දීලා වඳිනවා. එහෙනම් ස්වාමින් වහන්සේට ආරාධනා කරනකොට කවුද මේකට බුලත් පුවක් හුණු දුම් කළ දාන්න කිව්වේ? කවුරු හරි කරපු දෙයක් බලාගෙන හනමිටි අරගෙන යනවා මිසක බුද්ධියෙන් කල්පනා කරන ඥාන සම්ප්‍රයුක්ත මිනිස්සු අද අඩුයි.
එසා මේවා වැරදි කතාවක් නේ. මේක ඉදිරියට ගියොත් ඕගොල්ලන්ගේ දරුවෝ කාලේට යනකොට අප්පච්චි මේකට දායි තව බීඩි දෙහෙකුත්. ඇයි? බුලත් පුවා කුණු දුම් කළ මදිනේ. තව මේකට බීඩි දෙහෙකුත් දැම්ම නම් හොඳයි කියලා හිතයි නේ. එසා එහෙම වෙන්න තියන්න එපා. මේකේ දැහැත් වට්ටිය නම් දැහැත් වට්ටිය වෙන්න ඕන. දැහැත් දෙන්නේ මොකටද? ගෞරව පිණිසනේ. ආරාධනා කිරීමට ගෞරව පිණිසයි දැහැත් දෙන්නේ. ඕනම තැනක බලන්න. ගුරුන්ට දැහැත් දී ආරාධනා කොට. දෙගුරුන්ට දැහැත් පුදා වැඳ. නේ? සංගුන්ට දැහැත් දී. එහෙමනේ අපි කියන්නේ. එහෙම නැතුව බුලත් පුවක් කුණු දුම් කළ දී නෙමෙයි. පැහැදිලිද කියන එක? එහෙනම් ඒ නිසා මම මේ පහුගිය දවසක ධර්ම දේශනාවකට වැඩම කළා. මේක ගෙනහිල්ලා බුලත් දැහැත් වට්ටියේ තිබ්බා. මට පැත්ත පලාතක ඉන්න බෑ නහය තියාගෙන පල් පුවක් ටිකක් දාලා ගඳේ වක්කඩක් ළඟ ඉන්නවා වගේ. ඒසා එහෙම කරන්න එපා. සුදුසු නෑ මේවා. ඔය අහන මිටිය දරුවෝ ගාවට ගෙනියන්න එපා. බුද්ධ ශාසනය විනාශ කරන්න එපා. හරි. එහෙනම් අපි අද දවසේ ධර්ම දේශනාවට යමු. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා ගාථා පාඨයක් මේ ඇත්තෝ අහලා තියෙනවා. මේක දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. යෝ යමෙක් පටිච්ච සමුප්පාදං පස්සති. පටිච්ච සමුප්පාදය කියන්නේ මෙතෙන්දී හේතුඵල දහම. හේතුඵල දහම දකිනවා නම් සෝ ධම්මං පස්සති. සෝ කියන්නේ ඒ කෙනා, ඒ පුද්ගලයා ධම්මං පස්සති. ධර්මය දකිනවා. යෝ ධම්මං පස්සති අන්න යමෙක් ධර්මය දකිනවා නම් සෝ මං පස්සති. මං කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කෙනා මාව දකි. මාව කියලා කියන්නේ මේ මාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දකි. එහෙනම් මෙන්න මේ විදිහට ගමුකෝ. අපි මේක කෙටි කරලා ගමු. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනවා නම් එයා ධර්මයේ දැක්ක වෙනවා. යමෙක් ධර්මයේ දැක්ක වෙනවා නම් එයා බුදුන් දැක්ක වෙනවා. බුදුන් දැක්කා කියන්නේ නිවන් දැක්ක වෙනවා. වචන ටික තේරෙනවනේ? හරි. දැන් ඔයාලට ඕන මොකක් කරගන්නද? නිවන් දකින්න. එහෙනම් මොකද්ද කරන්න ඕන? බුදුන් දකින්න ඕන. බුදුන් දකින්නවා කියලා කියන්නේ බුදුන් රූපෙන් දකින්නව නෙමෙයි. ඇත්තටම නිවන් පසක් කරගන්නවා කියන එක. හරිනේ? ඔයාලට ඕන නිවන් දකින්න. එහෙනම් මොකද්ද දකින්න ඕන? ධර්මයේ දකින්න ඕන. ධර්මයේ දකින්න නම් මොකද්ද දකින්න ඕන? පටිච්ච සමුප්පාදේවත් හේතුඵල න්‍යාය හේතුඵල ධම දකින්න ඕන. තේරුණානේ? හොඳයි. මෙන්න මේ ඉස්සරහේ ඉන්න අම්මා මට පොඩි උදව්වක් කරන්න. දකුණු අත උස්සන්න බලන්න. නෑ නේ මෙහාම. ඔව් ඔව්. ඔන්න දකුණු අත. ওই දකුණු අත කාගේද? ඔව් ඉතින් බය නැතුව කියන්නේ මගේ කියලා. අල්ලපු ගෙදර කෙනාගේ නෙමෙයිනේ. මේක මගේ. ස්වාමීනි මේ දකුණු අත මගේ. හරි අතපාත් දාන්න. ඕක අන්‍ය ආගමිකයෙක්ගෙන් ඇහුවනම් මේ ලංකාවේ වේවා විදේශ රටක වේවා වෙනත් ආගමක් අදහන කෙනෙක්ගෙන් ඇහුවොතින් එයාගෙන් ලැබෙන පිළිතුර මොකද්ද? මේ අත අයිති ਸਰව බලධාරියෙකුට. මැවීම් කරුවෙකුට. හැබැයි බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළ දෙනවා. දැන් ඔබතුමිය දීපු උත්තරෙත් වැරදි. අර අන්‍ය ආගමික කෙනා දෙන උත්තරෙත් වැරදි. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේක මගෙත් නෙමෙයි මේක වෙන කෙනෙක්ගෙත් නෙමෙයි මේක හේතුවක ඵලයක්. මොකද්ද? හේතුවක ඵලයක්. මම නිකන් අහන්නම් මෙහෙම. ඔය අම්මගේ අත ඔය විදිහටම පවතීද සතියක් කන්න දෙන්නේ නැතුව හිටියොත් ඇඟට. මොකද වෙන්නේ? ස්වාමීනි ෂේ වෙලා, දිය වෙලා, වැහැරිලා මරණයටපත් වෙයි ස්වාමීනි. මේ අත ඉතුරු වෙන්නේ නැහැ ස්වාමීනි. එහෙනම් උත්තරේ දැන් පැහැදිලි. මේක අයිති මට නෙමෙයි කාටද? කනබොන ආහාරයට. කාටද? කනබොන ආහාරය. එහෙනම් කනබොන ආහාරය කියන හේතුව අපච්චි නොදුන්න නම කොහෙන්නේ? මේ ඵලය, මේ ශරීරයේ කියන ඵලය ඇත්තේ නැහැ. අපච්චිලට මම මේ කියන දේ තේරෙනවද? මේ තාතට තේරෙනවද මම කියන එක? ඇහෙනව නේද? තේරෙනවා නම් සිනාමුසු මුහුණෙන් කතා කරන්න ඕන. මොකද ධර්මයත් එක්ක නිකන් බුමගෙන හිටියොත් නම් තේරෙන්නේ නැහැ. ධර්මයත් එක්ක කතා කරන කෙනාට තමයි අපච්චි මේ ධර්මය ඇතුළට වැඩෙන්නේ. දැන් ඔයාට ඕන මොකක් කරගන්නද? නෝනත් එක්ක තරහ වෙච්ච මහත්තයා වගේ ඉඳලා ධර්මයෙන් නොගෙන ඉන්නද ධර්මය ගන්නද ඕන? මැරෙන්න කලින් ධර්මපදයක් හරි ජීවිතයට ගලපාගෙන මැරෙන්න නෙවුන අපච්චිනේ. එහෙනම් මේ අහන දෙයට උත්තර දෙන්න ඕන. හොඳයි. මම ලොකු ප්‍රශ්න අහන්නේ මේ අත කාගේද? ඒක මගේ. එහෙමනේ අපිට හැංගෙන්නේ. දැන් අපිට මගේ කියලා හැංගෙන්නේ නැත්නම් ඇත්තටම හොඳට බලන්න අතක අමාරුවක් වෙච්ච ගම අපි කොහොමද කියන්නේ? අම්මෝ මගේ අත රිදෙනවා, මගේ දත රිදෙනවා, මගේ ඔළුව රිදෙනවා. එහෙම නෙමෙයිද? ඈ මදුරුවෙක් ඇවොත් මගේ අත අම්මෝ එහෙම එනවනේ. ඕක තමයි ඇත්ත කතාව. ඕක තමයි අපිට සත්‍ය වෙලා තියෙන්නේ.
මේ සත්‍ය වෙලා තිබෙන බොරුව ඇත්තටම මේක බොරුවක්. බුදුරජාණන් වහන්සේ විතරයි මෙන්න මේ බොරුව ලිහලා පෙන්නන්නේ. හරි මම පොඩි උදාහරණයක් කියන්නම්. මහත්තයා අපි හිතමු ඔබේ ගෙවල් ගාව පාර අයිනේ කවුරු හරි අපි හිතමු හොල්මනක් හදලා තියෙනවා. කියන්නේ මේ ඇත්ත හොල්මනක් නෙමෙයි. හොල්මනක් හදලා තියෙනවා. හදලා තියෙන්නේ මොනවද? පිදුරු පුරවලා, පුලුම් පුරවලා, කලිසමක් අන්දවලා, ඒක ඇතුළට පුලුම් පුරවලා, තේරුණාද? ඊට පස්සේ කෝට් එකක් අන්දලා, ඔළුවට හෙල්මට් එකක් දාලා, ලස්සන මූණක් තියලා, හරියට බැලුව බැලමට මෝහිනී වාගේ. කවුරු වගේද? මෝහිනී වගේ කියලා හිතන්න. ඔන්න අප්පච්චි රෑ වෙලා යනවා. රෑ වෙලා යනකොට මෙයා දැක්ක ගමම්ම අපි තුමු දරුවෙකුත් අතේ අරගෙන සාරියක් අන්දවලා ඉන්නවා කියලා. ඔයා දැක්ක ගමන් මොකද වෙන්නේ? කෙලොරේ අප්පච්චි මොකද වෙන්නේ? ආදරේ හිතෙනවද? ඈ? මොහිනීට බය වෙනවා. මොකද්ද වෙන්නේ? බය හිතෙනවනේ. මේ බය හිතුනේ ඇයි? මුලා වෙච්ච නිසානේ. බොරුවට රැවටිච්ච නිසානේ. ඇත්තටම ඔයා බය වෙලා බය වැඩිකමට ගලක් අරගෙන ඒකට ගැහුවාම ඒක කෑලි කෑලි වලට කැඩිලා කුඩු වෙලා බිමට වැටෙනකොට ඔබට පේනවා හෙල්මට් එකක් ගැලවිලා පාර දිගේ ඔන්න රෝල් වෙලා යනවා. මේක ගහලා තිබිච්ච කෝටු කෑලි ටික එළියට පනිනවා. මේකේ හදලා තිබිච්ච පුළුන් කෑලි ටික හුළඟ යනවා. මේකේ දාලා තිබිච්ච කෝට් එක ඉරිලා බිමට වැටෙනවා. දැන් දැනටත් ඔයාට මේ මෝහිනී සංඥාව එනවද? ආයි බය වෙනවද? බය වෙන්නේ. එහෙනම් ඔබ ඒකට ඇලුනේ හෝ ඒකට ගැටුනේ මොකක් නිසාද? මුලා වුණු නිසා. එහෙනම් අම්මා මොකද්ද කරගන්න ඕන? මුලාව දුරු කරගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ විතරක් මේකට ලයිට් එකක් අල්ලලා කඩලා පෙන්නනවා මේ මම කියන තැන තියෙන හේතුඵල සම්බන්ධතාවය. අපිට ඇත්තට නිවන් දකින්නවා කියන එක ඕගොල්ලෝ හිතන තරම් ඔය මහා අමාරු එකක් නෙමෙයි. අමාරු කළා තියෙන්නේ මේක. අමාරු විදියට දේශනා වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ඔය බර වචන දාලා කිව්වහම මිනිස්සු මොකද වෙන්නේ? දැන් පටිච්චසමුපාදය කිව්වොත් බයයි. මේක ආහාර වලින් හැදිච්ච ඇඟක් කියලා හේතුඵලය පෙන්වුවාම මොකද වෙන්නේ? බය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ දේශනාව අපිට සරලව තේරුම් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉති රූපං ඉති රූපස සමුදයෝ. මෙන්න රූපය මේ ඇඟ මේ රූප ගොඩක්. ඉති රූපස සමුදයෝ මෙන්න ඇඟ හැදෙන විදිය. කන බොන ආහාරයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් ඕන බබෙකුට මේක තේරෙන්නේ නැද්ද කියන්නකෝ. ඉතින් තේරෙන භාෂාවෙන් යන්න. දැන් අපි තුමු මෙහෙම මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඉගෙන ගත්තා කියලා හිතන්නකෝ. මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඉගෙනගෙන උපාධියක් අරගත්තා කියලා හිතන්නකෝ. හැබැයි මට උගන්වන්න තියෙන්නේ මොන්ටිසෝරි ළමයින්ට. එතකොට මගේ උපාධියේ දේවල් මම මොන්ටිසෝරි ළමයට ඉගෙනුවොත් ඒ ළමයට තේරෙයිද? තේරෙන්නේ නැහැ. එතකොට මම දැනගන්න ඕන මංගාව උපාධියක් තිබුණත් මම මේ දරුවට උගන්වනකොට ඒ මට්ටමට මම බහින්න ඕන. ළමයාගේ මානසිකත්වයට මම බහින්න ඕන. එතකොට මම දන්නවා බණහන උදවිය මේකට එකපාරටම මේ පාලි වචන ටික ඔක්කොම දැම්මට ගන්නෙ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? සරල භාෂාවට මේක හරවලා කියලා දුන්නාම දැන් ඇත්තටම ලංකාවෙන් භාගයකට වැඩි පිරිසක් මේ ප ဋ ාහන ධර්මයේ අභිධර්මයේ ලේසි කියලා ඉගෙන ගන්න පෙළඹිලා තියෙනවා. ඒගොල්ලෝ ඉගෙනගෙන ඇඩ්වාන්ස් මට්ටමකට ආවට පස්සේ ඒගොල්ලෝ ගැඹුරු දේවල් ටික තේරුම් ගනි. තේරෙන්නේ? තව ඇඩ්වාන්ස් දේවල් ටිකක් තියෙනවා. දැන් මම අහන ප්‍රශ්නයක්. මුහුද ගැඹුරුද නැද්ද? මුහුද ගැඹුරුයි. හැබැයි මුහුදේ වෙරළ ගාව ගැඹුරුද? නැහැනේ. ඕන පොඩි ළමයෙකුට ගිහිල්ලා නාන්න පුළුවන්. පා ගන්න පුළුවන්. ඉතින් ඒ කෙනාට දැන් දක්ෂ වුණාට පස්සේ පීනන්න දක්ෂ කෙනෙකුට මූදේ ගැඹුරටත් පීනන්න පුළුවන්. ඉතින් මුලදි මොකද්ද කරන්න ඕන අම්මා? එකපාරටම ගෙනහිල්ලා මහ මූද මැද්ද දැම්මොත් ඒක ගිලිලා මැරෙනවනේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලා වැල්ලට ගෙනහිල්ලා වැල්ලෙන් රැල්ලට ගෙනහිල්ලා එහෙම පිළිවෙලක් තියෙනෝනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා, අනුපූර්ව පටිපදාවක් තියෙනවා, අනුපූර්ව ක්‍රියාවක් තියෙනවා. තේරුණානේ? ඉතින් ඒක මේ අදානේ මන් දන්නේ මිනිසුන්ට ඇයි මේ තේරෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි මේ දේශනා වෙන්නේ නැත්තේ කියලා. මේක ලස්සන පටිපාටියක් තියෙනවා. මේ තේරුම් ගත්තාම. තව හැබැයි මට මේ මුලදිම පොඩි දුකක් ආවා, කනගාටුවක් ආවා. ඕගොල්ලෝ මම මුලින්දි පටන් ගන්නකොට අර මේ විචිත්ත මති ගම්භීර කියන කතාව සජ්ජායනා කරන වෙලාවේ එකම කෙනෙක්ගෙම සජ්ජායනා වුණේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන්ට ප ဋ ාහන පොත් තාම ලැබිලා නැද්ද? ඒ නිසා දැන් අද ඉඳලා මේ අත හොයන්න ඕන ප ဋ ාහන පොත් ටික ඉල්ල ගන්න ඕන. ප ဋ ාහන පොත් ටික හොයා ගන්න ඕන, හොයාගෙන සජ්ජායනා කරන්න ඕන. ඒ තරම් මේකේ ආනිසංස පක්ෂය බොහොම වැඩි. ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සදා දෙන. උභය කියන්නේ මොකද්ද? දෙකම. උභය අර්ථ.
දැන් උභය ජීවියා කියන්නේ දියගොඩ දෙකේම ඉන්න කෙනානේ. අන්න ඒ වගේ. උභය අර්ථ කියන්නේ දෙපැත්තෙම අර්ථ සිද්ධිය සාදා දෙනවා. මොකද්ද? දෙපැත්තෙම අර්ථ සිද්ධිය සාදා දෙනවා. හොඳයි. අපි දැන් බලමු මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? හේතුඵල දහම. මෙන්න මේ හේතුඵල දහම බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම අපි තේරුම් ගමු හේතු කියන්නේ මොකද්ද? ඵල කියන්නේ මොකද්ද කියලා. හේතු කියලා කියන්නේ ප්‍රත්‍ය වලට. එහෙම නැත්නම් ප්‍රත්‍ය කියන්නේ හේතු වලට. තාම ඔයගොල්ලන්ට ඒක තේරුම් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. මම ඉස්සරහට පිළිවෙලට ලස්සනට කියලා දෙන්නම්. මේ බලන්න අම්මා. දැන් මේ පැත්ත බලා ගන්න. අම්මයි තාත්තයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න දරුවෙක් බිහි කරනවා. දරුවා කියන්නේ ඵලයනේ. අම්මයි තාත්තයි එකතු වෙලා හදපු ඵලය මොකද්ද? දරුවා. එතකොට දරුවා කියන ඵලය නිපදෙව්වේ කවුද? අම්මයි තාත්තයි. එතකොට අම්මයි තාත්තටයි කියන මොකක් කියලාද? හේතු. ඵලයක් නිපදවන කෙනාට කියනවා ඵලයක් නිපදවන දෙයට කියනවා මොනවා කියලාද? හේතු කියලා. ඒකට සමාන වචනයක් ප්‍රත්‍ය. මොකද්ද? ප්‍රත්‍ය. එහෙනම් හේතු කිව්වත් එකයි ප්‍රත්‍ය කිව්වත් එකයි. දැන් පැහැදිලිනේ? හරි. ඊළඟට අර දරුවා අම්මයි තාත්තයි නිසා නිපද වුණු දරුවා කවුද? ඵලය. ඒකට තව නමක් කියනවා ප්‍රත්‍යෝත්පන්න. එහෙනම් ඵලය කියන්නේත් ප්‍රත්‍යෝත්පන්න කියන්නේත් එකම පදයක්. ඒක සමාන පද. ප්‍රත්‍යයෙන් උපන් කියන එකනේ අම්මා ප්‍රත්‍යෝත්පන්න කියන්නේ. දැන් හරිනේ? ප්‍රත්‍ය නිසා උපන්. හේතුවකින් නිපදුණු ඵලය. ප්‍රත්‍යෝත්පන්න. දැන් එහෙනම් මොනවද තියෙන්නේ? හේතු ඵල කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්න පුළුවන්. හැම කෙනෙක්ම කතා කරන්න ඕන. ස්පියන්න බෑ. මොනවද? හේතු ඵල කියන්න පුළුවන්. අනිත් එක ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්න පුළුවන්. හොඳයි. හේතුඵල ධම කියන එක බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරලා තියෙනවා ආකාර තුනකට. එක තමයි ආර්ය සත්‍ය ක්‍රමය නම් චතු සත්‍ය ක්‍රමය කියලාත් ඕකට කියනවා. මොකද්ද? චතු සත්‍ය ක්‍රමය නම් ආර්ය සත්‍ය ක්‍රමය කියලා කියනවා. දෙවෙනි එක පටිච්ච සමුප්පාද ක්‍රමය. තුන්වෙනි එක ප ဋ ාණ ක්‍රමය. මෙන්න මේ ආකාරයට ආකාර තුනකට බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල දහම දේශනා කරලා තියෙනවා. හරි. මේකේ ආර්ය සත්‍ය ක්‍රමය බලමු. මේ ආර්ය සත්‍ය ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපි දන්නවා චතුරාර්ය සත්‍ය. චතු කියන්නේ කීයද? හතරටනේ අම්මා. එහෙනම් හතරක් තියෙනවා. මොනවාද? දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය කියලා ආකාර හතරක් තියෙනවා. නැනම් අංග හතරක් තියෙනවා මේ. ඒ අංග හතරේ පළවෙනි දෙක ගමු අපි. පළවෙනි දෙක අරගෙන බලමු මොකද්ද හේතුව මොකද්ද ඵලය? මොකක්ද තාත හේතුව? පළවෙනි දෙකේ දුකයි සමුදය ගත්තොත්. මොකද්ද හේතුව මොකද්ද ඵලය? බැරි වෙලාවක් ගන්න බෑ. එච්චර කල්පනා කරන දෙයක් නැහැ. ඉගෙනගෙන තිබ්බනම් ටක් ගාලා කියන මේවා. සමුදය තමයි හේතුව. මොකද්ද සමුදය කියන්නේ අපච්චි? නෑ ඒක හරි. සමුදය කියන්නේ මොකද්ද? තණ්හාව. සමුදය කියන්නේ මොකද්ද? තණ්හාව. සමුදය කියන්නේ තණ්හාවට කියන නමක්. දැන් මේ බලන්න. මේ අපච්චි මේගොල්ලන්ගේ ගෙදරට තණ්හාවෙන් ඉන්නවා කියලා හිතන්න. එහෙම නැති වෙන්න පුළුවන්. ගෙදරට තණ්හාවෙන් මලොත් මොකද වෙන්නේ? තණ්හා පච්චය උපාදාන පච්චය ආයි භවය. සමහරට ඒ භවයේ මනුස්ස භවයක් නෙවෙන්න පුළුවන්. වත්තේ හතරමායිමම ප්‍රේතෙක්. එහෙම වෙන්නේ නැද්ද මිනිසුන්ට? වෙනවා. මරණාසන්න මොහොතේ අතහරින්නේ නැහැ. අල්ලා බදාගෙනනේ අනේ මගේ දුව, මගේ මුණුබුරා දැන් මෙතන ඉන්න අම්මලා ගොඩක් වයසකයිනේ. හොඳට තමන්ගේ හිතින් ගෙදර ගිහිල්ලා මැනලා බලන්න, කිරලා බලන්න මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව. ඇත්තද බොරුද? මං මුණුපුරාට කොච්චර බැඳිලාද? මේක අතහැරලා මට යන්න බැරි වෙයිද? අවසාන මොහොතේ ඉඩම අතහැර ගන්න බැරි වෙයිද? බැරි වුණොත් ඉවරයි නේද? දැන් මම මේ බණ කියන්නේ මොකටද? මේ පොත් පුරවන්න නෙමෙයි. ජීවිතය හදාගන්න. හේතුඵල න්‍යාය ඇසුරෙන් හෝ මේ කියන දේශනාව අහලා හැදෙන්නයි ඕන. එක බණ පදයක් ඇතිවම එක දවසකට. තේරුණානේ? ඒක ජීවිතේට ගන්න. සමහර අය මොකද වෙන්නේ? බණ ගොඩාක් අහනවා. දැන් බැරි වෙලා හරි අපි මරණාසන්න මොහොතේදී මේ උපාදානයේ සකස් වුණොත් දැඩිව ගත්තොතින් තණ්හාව පච්චා උපාදාන. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙනවා. දැඩිව ගන්නවා. දැඩිව අරගෙන මරුණොත් භවය සකස් වෙනවා. ඒතර අපි ප්‍රේතෙක් වුණොත් ආයි මේ බණහන් හම්බෙන්නේ නැහැ. එහෙනම් මනුස්ස ලෝකේ ආපු වෙලාවේ ලොකු chance එකක් මේ තියෙන්නේ නේ. මේක නැති කරගත්තොත් දරුවට මුණුපුරාට මිනිබිරීට ඉඩමට බැඳිලා යන තැන ඉතින් මොකෝ වෙන්නේ? මහා අපරාධයක් කරගන්න. එස මේ බණ ටිකම ඇති. අද මේ අහපු බණ පද ටික ඇති.
සියල්ලෙන් සියල්ල වෙනස් කරගන්න. ඒ කියන්නේ අද ඉඳලා ගිහිල්ලා මුණුපුරාට ගහනවා පයින්. අයින් කළා දානවා. ඒක නෙමෙයි කරන්නේ. මොකද්ද? මුණුපුරාට කන්න දෙන්න නාවන්න ඔක්කොම කරන්න ඔයාගේ හිත පරීක්ෂා කරලා බලන්න මුණුපුරා මැරුණොත් මං අඬනවද? හිතින් බලන්න දරුව මැරුණාම හැටි. හිතින් බලන්න ඉඩම වෙන කෙනෙක් අයිති කරගත්තාම හැටි. අල්ලපු ගෙදර එක්කෙනා වැටමායිම අඟලක් මේ පැත්තට ගත්තාම මට වෙන දේ බලන්න හිතින්. ඒකට නටනවා නම් නඩු කියනවා නම් දඟලනවා නම් පොරකනවා නම් ඒක අතහැර ගන්න බැරි නම් එහෙනම් මේ තණ්හාපච්චය උපාදාන කතාව ගන්න. හරිනේ? ඒක අරගෙන යන තැන හිතා ගන්න. ඒවට නඩු කියනවා නම් මොක අතහැරීම පුරුදු කරන්න. තේරෙනවද කියන එක? දැන් අපි සමහරවිට අපි බන කියන ඕගොල්ලන්ට අතහරින්න කියලා. අපි බදාගත්තොත් ඒකත් වැරදීනේ. දැන් මේ ළඟදි මම කරපු වැඩේ මගේ ආරන්නේ මං අතහැරියා. තේරෙනවනේ? කෝටි ගණන් හදලා වියදම් කරපු ආරන්නේ මං අතහැරියා. ඇයි? ඔයාලට බන කියනවා නම් අතහැරපන් අම්මා කියලා කියනවා නම් මං ඒක කරන්නේ නැත්නම් ප්‍රායෝගිකව මොකද්ද වෙන්නේ? ඒක බොරුවක්. හරිද? ඊළඟට ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි අතහැරන ලද දේවල් ගොඩාක් දේවල් කියන්න ගත්තොත් ඉතින් ඒක නිකන් අපේ අර අත්ුක්කංශනයක් වෙනවා. මම කරගත්තා කියන. නම් මම එක උදාහරණයක් කිව්වේ මේක ප්‍රායෝගිකව අපේ අතිනුත් විය යුතුයි කියන එක පෙන්වීම පිණිස මිසක අනේ අපි මේ ලොකු කරනවා නෙමෙයි. අපි ඇත්තටම තාම බොහොම චූටි හාමුදුරුවරු. අපිට ලොකු දේවල් අතහැර ගන්න බෑ උත්සාහ කරනවා. ඔබටද බන කියන ගම මං හිතනවා ඇත්තටම මගේ පැත්ත. අතහැරෙන්නේ කොහොමද? මේක මෙතනින් අපවත් වෙලා යනකොට අතහැරගන්නේ කොහොමද? ආදී වශයෙන් කල්පනා කරන්න ඕන අප්පච්චි. තේරුණානේ? හරි. එහෙනම් දැන් බලාගන්න. ඔන්න දැන් අපි මේ ආර්ය සත්‍ය හේතුඵල වලට ගලපනවා. හේතුව සහ ඵලය. පළවෙනි දෙක ගත්තා. සමුදය කියන එක හේතුව වෙනවා. දුක කියන එක ඵලය වෙනවා. දැන් අපි සමුදය ගොඩ නැගුවොත් මොකද වෙන්නේ? දුක නොමිලේම හම්බ වෙනවා. සමුදය ගොඩ නැගුවොත් දුක නොමිලේම හම්බ වෙනවා. අපච්චි අපි සමුදයද ගොඩ නගන්නේ නැද්ද? සමුදය ගොඩ නගනවද නැද්ද? ගොඩ නගනවා. හරිද? ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ගමන් මොකද කරන්නේ? ළමයින්ට කියන්නේ මොනවද ඉගෙන ගන්නකොට? පුතේ පන්තියේ පළවෙනියට වැඩිය කොහොම හරි ඔයා දිනන්න ඕන. තේරෙනවනේ? ඒකනේ මොකද? තණ්හාව ඇති කරනවා. තණ්හාව ඇති කරනවා. තණ්හාව ඇති කරාන් පස්සේ මොකද වෙන්නේ? උපාදානේ වෙලා ආයි භවයක් සකස් කරනවාමයි. දැන් මං කියන්නේ ඉගෙන ගන්න එපා කියලාද? නෑ ඉගෙන ගන්න. එපා කිව්වත් ඕගොල්ලෝ ළමයින්ට උගන්වන එක නතර කරන්නේ නෑනේ. ඒක කොහොම හරි කරනවනේ. ළමයි කසාද බඳලා දෙන එක නතර කරනවද? ඒක කොහොමත් කරනවා. ගෙවල් හදන එක නතර කරනවද? නෑ. මේ ඉඩම් ගන්න එක නතර කරනවද? ඈ පුතාට ලේලිය කොහෙල් දෙන එක නතර කරනවද? නෑ ඒව නතර කරන්නේ. එහෙනම් ඒව නතර කරන්නේ ඒව කරන ගමන් බලන්න කොච්චර මේවට ඇලිලාද කියලා. කොච්චර තමන්ගේ හිත මිදිලාද කියලා. කොච්චර ධර්මයේ තමන් දන්නවද කියලා. දැන් ලංකාවේ වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? බණ අහන්නේ මෙන්න මේ චුට්ට විතරයි. සාමාන්‍ය ජනතාව. ඒගොල්ලෝ අර වැඩ ටික කරනවා. ඒ වැඩ ටික කරන ගමන් මේ ඕගොල්ලෝ තණ්හාවෙන් ඇලිලා නේද? අනේ මේ ඕවා කියන්න එන්න එපා අපිට. එහෙම කියයිනේ. ඇයි ඒ? ඒගොල්ලෝ තණ්හාවක් ගැන හිතන්නේවත් නැහැ. තව පිරිසක් ඉන්නවා. මොකද්ද? බණ අහනවා. බණ අහලා තණ්හාව ගැනත් ඉගෙන ගන්නවා. හැබැයි සත්ත පහකට ගණන් ගන්න එයාගේ උපාදානය. එයා හිතනවා මේ මොකද්ද? මේ බණ තියෙන්නේ පොත්වල විතරයි. මේවා අපිට වෙන්නේ නැහැ. හැබැයි මරණාසන්න මොහොතේ බලන්න ඕන. මම හොඳ උදාහරණයක් කියන්නම්. එක දායක සභාවක සභාපතිතුමා ඉස්පිරිතාලේ ගියා. මරණාසන්න වෙලාවේ. ඉස්පිරිතාලේ ගිහිල්ලා නතර වුණා. මෙයා අඬනවලු හයියෙන් කෑ ගහලා අනේ ලොකු හාමුදුරන්ට එන්න කියපන් මයි පුතා. ලොකු හාමුදුරන්ට එන්න කියපන් කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ගියාලු පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඊට පස්සේ කියනවා අනේ හාමුදුරුවනේ කී අඬනවලු. මාව බේර ගන්න නායක හාමුදුරුවනේ කියලා. අනේ නායක හාමුදුරනේ මාව බේර ගන්න කියලා. ඊට පස්සේ කිව්වා ඇයි ඉතින් දායක සභාපතිතුමා ඔබතුමා කිසිම මේ වැරද්දක් කළේ නැහනේ. ඊට පස්සේ අනේ නායක හාමුදුරනේ මාව බේර ගන්න කියලා ආය යන්නනවලු. ඊට පස්සේ කිව්වලු නායක හාමුදුරනේ මගේ අතින් ලොකු වැරද්දක් වුණා. චෛත්‍ය හදන්න ගත්ත ශාලාව හදන්න එකතු කරපු සල්ලි වලින් මම භාගයක්ම හොරා කෑවා කියලා. බණ එතකම්ම කියලා නැහැ. එතකම්ම ඒ කියන්නේ ඒ හොරා කන කාලේ එයා මොකද වෙන්නේ? එයා ශක්තිමත් කෙනෙක්. ඒ වෙලාවේ හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. හැබැයි මරණාසන්න මොහොතේ චිත්‍රපටිය වගේ මැවි පේනවා ඇති දැන් යන්න තැන සකස් වෙලා. එන්න ඒ වෙලාවට තමයි දැන් මොකද වෙන්නේ අසරණ වෙලා ඉන්නේ. ඒසා ඔබට මම මුලින්ම මතක් කරන්නේ මේවා දැනගෙන පොත්වල දාලා නිකන් ඉන්න නෙමෙයි. ලියලා නිකන් ඉන්න නෙමෙයි. ප්‍රායෝගික ජීවිතයේ මේ දුක හැදෙනවා නම් දුක හැදෙන හේතු ටික සමුදය මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන? නැති කර ගන්න ඕනේ. හරි එහෙනම් ඊළඟට බලන්න. ඊළඟ හේතු දෙක.
මාර්ගය කියන එක හේතුව, ඵලය නිරෝධය. තේරුණානේ? දැන් අංග 4යි. ඒ අංග 4 මොකද වෙන්නේ? පළවෙනි දෙක ගත්තා දුකයි සමුදයයි. ඒකේ සමුදය තමයි හේතුව, දුක තමයි ඵලය. ඊළඟ දෙක ගත්තා නිරෝධයයි මාර්ගයයි කියන දෙකේ මාර්ගය තමයි හේතුව, වැඩුවොත් නිරෝධය කියන එක තමයි ඵලය. ඒ කියන්නේ මාර්ගය හේවත් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවොත් නිරෝධය හේවත් නිවන සාක්ෂාත් වෙනවා. සමුදය හේවත් තණ්හාව ඇති කරගත්තොත් දුක හේවත් දුක කියන ඵලය ඇති වෙනවා. දැන් අපි ගාව ඕගොල්ලෝ ගාව තියෙන්නේ මොන දෙකද? පල්ලෙහාම කියපු දෙකද ඊට උඩින් දෙකද? සමුදය ඇති කරගන්නවා දුක හැදෙනවා. සමුදය ඇති කරගන්නවා දුක හැදෙනවා. අපි ඇති කරගන්න ඕන මොකක්ද එහෙනම්? නිරෝධ මාර්ගය වඩන්න ඕන, නිරෝධය සාක්ෂාත්. දැන් එහෙනම් අද නේද මේ පැහැදිලිව දෙපැත්තට වෙන් කරලා හදාගත්තේ. හතරක් තියෙන විදිය දන්නවා. ඒ හතරෙන් මොකක් කරන්න ඕනද කියලා අපි දන්නේ නැහැ. දැන් අපි ගාව තියෙන දෙක දන්නේ නැහැ, කරන්න ඕන දේ දන්නේ නැහැ. එහෙනම් අද මේ දේශනාව අහන සියලු සත්වෝ මේක පැත්තක ලියාගෙන කළ යුතු දේ, අපි දැන් කර ඉන්න දේ පැත්තකට ඉර ගහලා වෙන් කරගන්න. මේක වැරදි බව දැනගන්න. වැරදි බව දැනගෙන මිදෙන්න උත්සාහ කරන්න. මොකද්ද කරන්න ඕනේ? මේ දෙක එපා, මේ දෙක කරන්න ඕන. හැබැයි කරන්නේ මේ දෙක. එහෙනම් වැරදි ඒක. කර ඉන්නකො බලන්න. යන්නේ කොහෙද බලන්න. මේ සමුදය වැඩුවොත් මොකද වෙන්නේ? දුක හැදෙනවාම. දැන් එතකොට මේකෙන් මං කිසි දෙසකවත් අදහන්නේ මේ කියලා දෙන්නේ නේ. මොකද්ද? අදහස් කරන්නේ නේ. ගෙවල් හදන්න එපා, ළමයි හදන්න එපා, ඉගෙන ගන්න එපා. ඒ මොන බණක්ද? මේ ඔක්කොම කරන්න මොකක් කරන්න? හරියට නිකන් නෙළුම් කොලේ වගේ. වතුර වැටෙනවා හැබැයි උරා ගන්නෑ. වතුර වැටුණට ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. වතුර ඕන තරම් වැටුණු දෙයක්. හැබැයි මොකද වෙන්නේ? අපි හදා ගන්න ඕන උරා ගන්න නැති පෘෂ්ඨයක් හදා ගන්න ඕන. උරා ගන්න නැත්නම් වතුර වැටීම ප්‍රශ්නයක් නෙමෙයි. ළමයි හැදීම ප්‍රශ්නයක් නෙමෙයි. ගෙවල් දොරවල් හැදීම ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපේ මිනිස්සු මොකද කරන්නේ? ගේ හදනවා, හදන ගමන් ගේ මොකද වෙන්නේ? ඇතුලේ ලියාපදිංචි කර ගන්නවා. මේක ඇතුලේ පදිංචි කර ගන්නවා ගේ. පදිංචි කරගත්තාම මැරෙන කොටත් ගේ අරගෙන තමයි යන්නේ. උන්දා ගේ අරගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? ගේ බදාගෙන ගිහිල්ලා ගේ උපාදානය කරගෙන ගිහිල්ලා ගේම මුල්ලක ගෙවල ප්‍රේතේ බවට පත් වෙලයි අතර. දැන් මොකද වෙන්නේ? බණ අහන්න බෑ. කිව්වට තේරෙන්නේ නෑ. නිවන් දකින්න බෑ. වැඩේ එතනින්ම ඉවර කරගෙන තියෙන්නේ. ලැබිච්ච මනුස්ස ජීවිතය ආයි හතර පායට දක්ක ගන්නට කලින් ඒ ඩිමෝෂන් එකට යන්න දෙන්නේ නැතුව ප්‍රොමෝෂන් එකක් ගන්න try කරන්න. පැහැදිලිද කතාව? තේරුණානේ? ආයි බණ 10 15 මේක කතන්දර අහන්න ඕනේ. මේකෙන්ම හදාගන්න. හරි. දැන් ඊළඟ දෙවෙනි ක්‍රමය පටිච්ච සමුප්පාද ක්‍රමය. මොකක්ද අපච්චි දෙවෙනි ක්‍රමය? පටිච්ච සමුප්පාද ක්‍රමය. ඒකේ 12ක් තියෙනවා. කියමු බලන්න. අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. හරිනේ? මෙන්න මේ අංග 12 ගත්තොත් අම්මා. මේ අංග 12 ගත්තොත් මේකේ අපි ඕනෑම අංග දෙකක් ගන්න බලන්න. ඒ අංග දෙකේ හේතුව සහ ඵලය අපිට ගන්න පුළුවන්. මේකේ පළවෙනි දෙක ගත්තොත් අවිජ්ජා පත්‍ය සංඛාර කියන එකේ හේතුව අවිද්‍යාව, ඵලය සංඛාරය. ඊළඟ සංඛාර පත්‍ය විඥාන ගත්තොත් හේතුව සංඛාර මොකද්ද? ඵලය විඥානයි. එහෙනම් දැන් ඔයාට ඕනම දෙකක් අරගෙන කියන්න පුළුවන් නේද? ඔතන තියෙන ඕනෑම දෙකක් අරගෙන කියන්න පුළුවන්. මෙන්න බලන්න. දැන් මාත් එක කියමු. දැන් අවිජ්ජා පත්‍ය සංඛාර කියන එකේ හේතුව මොකද්ද? අවිජ්ජාව. ඵලය මොකද්ද? සංඛාරය. සංඛාර පත්‍ය විඥාන කියන දෙකේ සංඛාර හේතුව, විඥානය ඵලය. ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූප කියන එකේ අපච්චි. විඥානයේ හේතුව, නාම රූප ඵලය. නාම රූප පත්‍ය සලආයතන කියන එකේ නාම රූප හේතුව, සලආයතන ඵලය. සලආයතන පත්‍ය පස්ස කියන එකේ සලආයතන හේතුව, පස්සය ඵලය. ඊට පස්සේ පස්ස පත්‍ය වේදනා කියන එකේ පස්සය හේතුව, වේදනාව ඵලය. දැන් ඊටු ටිකක් තේරුම් ගන්න පුළුවන් එහෙනම්. හරි. එහෙනම් ඔන්න ඔය ක්‍රමයට අපි දැන් මේකේ හේතුඵල න්‍යාය ඒ දෙවෙනි ක්‍රමයේ තේරුම් ගත්තා. අපි දැන් යනවා තුන්වෙනි ක්‍රමයට. මොකක්ද තුන්වෙනි ක්‍රමය? ප ဋ ාණ ක්‍රමය. මොකද්ද? ප ဋ ාණ ක්‍රමය. දැන් මේක කොටස් දෙකකට මේ පදේ කැඩෙනවා අම්මා. ප ඨාන කියලා. මොකද්ද? ප සහ ඨාන කියලා මේ පදේ හැදිලා තියෙන්නේ. ප ධන ඨාන ප ဋ ාණ. කොහොම තමයි පදේ හැදිලා තියෙන්නේ. කොහොමද? ප
ප ඨාන. මේ ප කියන එකෙන් අදහස් වෙනවා අපච්චි මොකද්ද? පකාර. මොකද්ද? පකාර කියන අර්ථය. පකාර කියන එකේ සාමාන්‍ය සරල අර්ථය තමයි නාන ප්‍රකාර. ඒකේ තවත් ලිහිල් කළොත් නොඑක් ආකාර, විවිධ ක්‍රම, විවිධ ආකාර. තේරුණානේ? ඔහොම අර්ථ ගන්න පුළුවන්. ඨාන කියන්නේ මොකද්ද? ස්ථානයටත් කියනවා ප්‍රත්‍ය වලටත් කියනවා. මොකද්ද කියන්නේ? ස්ථානයට කියනවා, තව ප්‍රත්‍ය වලට කියනවා. මෙතෙන්දී අපි අදහස් කරන්නේ මේ වෙලාවේ ප්‍රත්‍ය කියන අදහස. දැන් එහෙනම් බලන්න ප ඨාන කියන පද දෙක එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ. නාන ප්‍රකාර ප්‍රත්‍ය ගොඩක් එකතු වෙලා හැදුණු නිසා මේකට කියන මොකක් කියලාද? ප ඨානය කියලා කියනවා. එහෙනම් සිංහල අර්ථය තමයි නාන ප්‍රකාර ප්‍රත්‍ය දේශිත ධර්ම කොටස බැවින් මේකට ප ඨානය යයි කියනවා. පාලි භාෂාවේදී මේක කියනවා නානප්පකාරානි ඨානානි පච්චයා එත්ථායති ප ඨානං. මොකද කියන්නේ? නානප්පකාරානි නොඑක් ආකාර, නාන ප්‍රකාර, ඨානානි ප්‍රත්‍යයෝ මෙහි දේශිත බැවින් පච්චයා එත්ථායති එත්ත ඉති ප ඨානං. ප ඨානයේ යයි මේකට කියනු ලැබේ. අන්න ප ඨානය. දැන් අම්මලා තේරුම් ගන්න හේතුඵල න්‍යාය දේශනා කර ආකාර කීයක් තිබුණද? 3යි. හේතුඵල න්‍යාය දේශනා කරපු ආකාර 12යි නෙවෙයි 3යි. මොනවද 3? චතුරාර්ය සත්‍ය ක්‍රමය, හේවත් චතුසත්‍ය ක්‍රමය, දෙවෙනි එක පටිච්චසමුප්පාද ක්‍රමය, තුන්වෙනි එක ප ඨාන ක්‍රමය. දැන් කලින් දෙකේ හේතුඵල තේරුම් ගත්තනේ. තේරුණා නේද? මෙන්න මේකේ තියෙනවා ප්‍රත්‍ය ගොඩක්. හේතු ගොඩක් තියෙනවා. ඒ නිසා මේකට කිව්ව ප ඨානය කියලා. පැහැදිලිද? හරි. දැන් මම ඕගොල්ලන්ට කියන්නම් මෙහෙම කතාවක්. පළවෙනි ක්‍රමය චතුරාර්ය සත්‍ය ක්‍රමය. අංග කීයක් තිබ්බද අපච්චි? අංග 4යි. දෙවෙනි එකේ පටිච්චසමුපාදේ අංග 12යි. තුන්වෙනි එකේ ප ඨානේ ප්‍රත්‍ය 24යි. 4යි 12යි 24යි. මේකේ හේතුඵල න්‍යාය අවබෝධ කරගන්න ලේසිම ක්‍රමය මොකද්ද? මේ තුනෙන් ලේසිම ක්‍රමය මොකද්ද? ස්වාමීනි 4 ලේසියිනේ නේ. 12ට වඩා 24ටත් වඩා ලේසියිනේ නේ. එහෙනම් පළවෙනි එක තමයි වෙන්නේ නැත්තේ. නෑ. පළවෙනි එක කෙටිම ක්‍රමය, නමුත් ඒක තේරුම් ගන්න අමාරුයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තික්ක ප්‍රඥයින්ට, තියුණු ප්‍රඥාවක් තියන අයට. තේරුණානේ? තියුණු ප්‍රඥාවක් තියන අයට. හරිද අපච්චි? තියුණු ප්‍රඥාවක් තියන අයට දේශනා කළා පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ඊට වඩා මදක් නුවණින් අඩු අයට දේශනා කළා. හරිනේ? තුන්වෙනි ක්‍රමයේ දේශනා කළේ ප්‍රඥාව ගොඩාක් අඩු අපි වගේ අයට. හරිද? එහෙනම් මෙන්න මේ අද කාලේ ඉන්න අයට මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්නව නම් වඩාම සමීපම හොඳම තියුණුම ක්‍රමය මොකද්ද? ප ඨාන ක්‍රමය. අවාසනාවකට ඒ ප ඨානය කියන එක ලංකාවේ අතුරුදහන් වෙලා යට ගිහිල්ලා තියෙනවා. හැබැයි මෑත කාලිනව දැන් පොඩ ඔන්න ආයි මතුවෙලා ඇහෙනවා. හැබැයි ඒක යට ගිහිල්ලා යට ගහලා අවුස්සලා නැතුව කිසිම පදනමක් නැතුව ඒක හැංගිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරන තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. තථාගතයන් වහන්සේගේ දහම විවෘතෝ විට බබලන්නේ, වැසුණු විට බබලන්නේ නැත. තේරෙන නොපටිච්චන්නෝ. වැසුණු විට බබලන්නේ නැත. දැන් එහෙනම් මේක වැහුනොත් බබලයිද? මාර්ගඵලලාභී බිහි වෙයිද? ධර්මයේ ප්‍රකට වෙයිද? ධර්මයේ ආරක්ෂා වෙයිද? නැහැ. අනිත් එක මතක තියාගන්නකෝ අම්මා. මේක මේ අමාරු ක්‍රමයක් නම් බුදුරජාණන් වහන්සේ මේකත් දේශනා කරන්නේ නැහෙනේ. ඒක ඊටාම පහසු ක්‍රමයක් නිසා තමයි අපේ අම්මා මේක දේශනා කරේ. එහෙනම් දැන් මේකේ මේ ප ඨානය කියන එකේදී විශේෂත්වයක් තියෙනවා. පළවෙනි දෙකේදීම අම්මා තියෙන්නේ හේතුවයි ඵලයයි විතරයි. මේ ප ඨානයේදී තියෙනවා හේතුවක් තියෙනවා, ඵලයක් තියෙනවා. ඒ ඵලය නිපදවීමට හේතුව ප්‍රත්‍යවන ප්‍රත්‍ය ශක්තිය කියලා එකකුත් තියෙනවා. මොකද වෙන්නේ? ප්‍රත්‍ය තියෙනවා. ඒ කියන්නේ හේතුව. ඵලය හේවත් ප්‍රත්‍යෝත්පන්නය තියෙනවා. ඵලය නිපදවීමට ප්‍රත්‍ය බලපාන ආකාරය හේවත් ප්‍රත්‍ය ශක්තිය කියලා එකක් තියෙනවා. හරි. මම ඒක කියලා දෙන්නම් මෙන්න මෙහෙම. දැන් ප්‍රත්‍ය කියන්නේ මොනවද? මම ඉස්සෙල්ලා කිව්වනේ අම්මා තාත්තා එකතු වෙලා දරුවෙක් හැදුවොත් අම්මා තාත්තා තමයි ප්‍රත්‍ය. නැත්නම් හේතුව.
අන්න ඒ වගේ නූපන් දෙයක ඉපදීමටත් උපන් දෙයක පැවැත්මටත් උපකාරී වන යම් ධර්මයක් තිබෙනවා නම් අන්නේ ධර්ම වලට කියනවා මොනවා කියලා ධම්මා? ප්‍රත්‍ය නැත්නම් හේතු කියලා කියනවා. මේ බලන්න. දරුවෙක් උපදිනවා. ඒ දරුවා උපදින්නේ කොහොමද? අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා. එතකොට නූපන් දෙයක් ඉපදුනා. හරිද අප්පච්චි? නූපන් දෙයක් ඉපදුනා. හරි නේද? නූපන් දෙයක් ඉපදුවේ කවුද? ප්‍රත්‍ය. කොස් පැලයක් ඉපදුනා කොස් ඇටෙන්. ඒතර කොස් ඇටේ තමයි ප්‍රත්‍ය. කොස් පැලේ තමයි ප්‍රත්‍යෝත්පන්නේ. හරිනේ? නූපන් දෙයක් ඉපදුනා. මේ ළමයා ඉපදුනාට පස්සේ අම්මයි තාත්තයි ඒ ළමයා අතහැරලා දානවද? නෑ. කන්න දෙනවා, කිරි දෙනවා. එහෙනම් උපන් දෙයක පැවැත්මට දැන් හොඳට බලන්න. මේ ඡේදය කියන්නේ නූපන් දෙයක ඉපැත්මටත් උපන් දෙයක පැවැත්මටත් උපකාරී වන දේවල් වලට කියනවා ප්‍රත්‍ය කියලා. නූපන් ඒ කියන්නේ දරුවා ඉපදිලා නෑ. ඔන උපද්දවනවා. ඉපැද්දුවට පස්සේ අතහරින්නේ නෑ. උපද්දලා ජීවත් කරවන්න නම් මොකද කරන්න ඕන? කිරි දෙන්න ඕන, කන්න දෙන්න ඕන, වස්ත්‍ර දෙන්න ඕන, නේ බෙහෙත් දෙන්න ඕන. ඒ ටික කරන්නේත් කවුද? අම්මා තාත්තා. එහෙනම් ඒ කියන්නේ හේතු කියන ඒවා නූපන් දෙයක් උපද්දවනවා වගේම උපන් දෙයක පැවැත්මටත් උපකාර වෙනවා. දැන් එහෙනම් ඊළඟට බලන්න ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මොනවද? ප්‍රත්‍ය 24 බලමුකෝ ඉස්සෙල්ලම. ප්‍රත්‍ය 24. දැන් මේකේ කතා කරනවා කීයද? ප්‍රත්‍ය 24ක් තියෙනවා කියලා කිව්වා. ප ဋ ාණේ ප්‍රත්‍ය 24ක් තියෙනවා. මොනවද? ඒ තමයි හේතුපච්චයෝ, ආරම්මන පච්චයෝ, අධිපති පච්චයෝ, අනන්තර පච්චයෝ, සමනන්තර පච්චයෝ, සහජාත පච්චයෝ, අඤ්ඤමඤ්ඤ පච්චයෝ. දැන් ඕගොල්ලෝ මම කිව්වට පස්සේ තමයි කියවෙන්නේ. දැන් වෙන හැම බණකම අම්මා මං කියන්න කලින් කියවෙනවා. ඇයි ඒ? ඒගොල්ලෝ මේවා අරගෙන පොත් අරගෙන පාඩම් කරලා තියෙන්නේ. ලංකාවේ අති විශාල ප්‍රමාණයක් දැන් මේක හැදිලා තියෙන්නේ. අම්මලාට පුදුමයිනේ මේක අහන්න ලැබිච්ච නැති එක. ඈ? ඕ මේ ප ဋ ාණේ පොත් අරගෙන මේව පාඩම් කරගන්න ඕන. මම ඇත්තටම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මේ ප ဋ ාණේ පොත අරගෙන ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොත අරගෙන කියවලා මේ ලෝක තේරුමක් දන්නේ නැති අම්මලා මේක කියවලා අද පුදුමාකාර විදිහට ජීවිතය හදාගෙන තියෙනවා. මට කතා කරනවා අම්මලා සමහර අය ස්වාමීන් වහන්සේ අපිට ඇත්තට ධර්මඥානයක් තිබුණෙම නැහැ. හැබැයි මේ ප ဋ ාණ පොත අරගෙන මාස 6ක් විතර එක දිගට කියෙව්වා. දැන් ස්වාමීනි රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන්ගේ අභිධර්ම මාර්ගයේ පොත අරගෙන කියවනවා. දැන් ස්වාමීනි තේරෙනවනේ මේවා. දැන් පුදුම විදියට මේ කියන දේවල් වැටහෙන්න පටන් අරගෙනනේ. ඒ මොකද්ද? මේ ප ဋ ාණේ සජ්ජායනා කරනකොට මං ඉස්සෙල්ලම කිව්වා ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සාදලා දෙනවා කියලා. අම්ම ප්‍රඥාව දියුණු වෙනවා මේකෙන්. මේක දවස ගානේ සජ්ජායනා කරන්න මොකද්ද වෙන්නේ? ප්‍රඥාව දියුණු වෙනවා. ඊළඟ කොටස් අල්ලන්න ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඒක අපේ මිනිසුන්ට කිව්වට තේරුම් ගන්නේ නැහැ. අපේ මිනිස්සු හිතනවා ඕවා කිව්වා කියලා ඔහොම මොකද්ද වෙන සෙතේ. සමහර අම්මලා මට කතා කරලා කියනවා ස්වාමීනි අපේ ගෙවල් වල ලොකු ආර්ථික ප්‍රශ්න තිබ්බා. හැබැයි ස්වාමීනි අහම්බෙන් වගේ ඔබ වහන්සේ මේ කතාව කියනවා අහලා විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් අපි සජ්ජායනා කළා. අනේ ස්වාමීනි හරිම පුදුමයි. ගෙදර ආර්ථික ප්‍රශ්න සියල්ල නැති වුණා. මහත්තයාට රැකියාව නැති වෙලා තිබුණේ ස්වාමීනි මහත්තයාට රැකියාව හම්බුණා. ඒක මම විශ්වාස කරනවා ස්වාමීනි ඔබ වහන්සේ කිව්වා වගේ මේ ප ဋ ාණ ධර්මයේ බලයක් තියෙනවා. ඉතින් හරිය අම්මලා දවසකට පුදුම විදිහට කතා කරලා කියනවනේ. අම්මලා විතරක් නෙමෙයි සමහර තාත්තලා දරුවෝ පුදුම විදිහට මේක පිළිබඳව විශ්වාසයෙන් කතා කරන්නේ. ඉතින් පුදුමයි ඔය ඇත්තෝ මේක කරන්නේ නැති එක සම්බන්ධයෙන්. ඉතින් මේ දේශනාව අහන සියලු සත්වයින්ට මම ඉල්ලීමක් කරනවා මේ කතාව අහලත් ආයි කරන්නේ නැත්නම් ඕගොල්ලෝ බත් නම් ගන්න එපා. සුදුසු නෑ. තේරුණාද කියන එක? හරි. එහෙනම් මෙතන ඉඳලා කියමු අඤ්ඤමඤ්ඤ පච්චයෝ, නිස්සය පච්චයෝ, උපනිස්සය පච්චයෝ, පුරේජාත පච්චයෝ, පච්චාජාත පච්චයෝ, ආසේවන පච්චයෝ, කම්ම පච්චයෝ, විපාක පච්චයෝ, ආහාර පච්චයෝ, ඉන්ද්‍රිය පච්චයෝ, ඥාන පච්චයෝ, මග්ග පච්චයෝ, සම්පයුත්ත පච්චයෝ, විප්පයුත්ත පච්චයෝ, අත්ථි පච්චයෝ, නත්ථි පච්චයෝ, විගත පච්චයෝ, අවිගත පච්චයෝ. පින්වත්නි, ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අද වර්තමානයේ ඉස්සර නම් අම්මා මොකක් හරි දේශනාවක් ඇහුවම ඒක ඉවරයිනේ. දැන් මේවා අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පුළුවන් නැවත ලියා ගන්න පුළුවන්. අද බොහෝ බහුතරයක් අම්මලා දැන් මේ අම්මලා පොත් තියාගෙන ලියනවා නේද? ඒ වගේ කරුණු ලියාගෙන පාඩම් කරගෙන අනේ අම්මා මරණයටපත් වෙන්නට කලින් මොනවා හරි ධර්මඥානයක් සහිතව මැරෙන වෙලාවේ හිත විදර්ශනා කරලා ඒ අර තණ්හාවෙන් නේ උපාදානය කරන ගතිය කඩාගෙන අඩුම ගානේ ආයි මනුස්ස ලෝකයකටවත් එන්න. සතර අපායට නොඇටි ජීවත් වෙන්න. ආයි ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙවත් උපදින්න. මාර්ගඵලලාභී දෙවියෝ දිව්‍යාංගනාව උපදින තුසිත දිව්‍යපුරයට යන්න.
එතෙන්දී මාර්ගඵලලාභී දෙවියන් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ලැබෙනවා නම් කොච්චර වාසනාවක්දනේ. හැබැයි නිකන් හිටියට ඒක වෙන්නේ නැහැ. හතර පායටම තමයි දක්වන්නේ. තේරුණානේ? එස මේක කරන්න මම මේ බලෙන් කෑ ගහලා කියන්නෙම මෙහෙම කරපියව කියන්නෙම වෙන මොකුත් නිසා නෙමෙයි. අපිට මේක දැනෙනවා අම්මා. මෙහෙම නොකළොත් මේක වෙනවා කියලා. මෙතෙන්ට යනවා කියලා. ඒ නිසා කරුණා කරලා මේක උත්සාහ කරන්න මම ඔබට යෝජනා කරනවා. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මොකද්ද කියලා අපි අදහස් කරගමු. දැන් ඔබ දැක්කා අම්මා තාත්තා නිසා දරුවා ඉපදුනා. එහෙනම් දරුවට කිව්වා ප්‍රත්‍යයෙන් උපන්න එක්කෙනා ප්‍රත්‍යෝත්පන්න කියලා කිව්වා. එහෙනම් ප්‍රත්‍ය නිසා උපදින දේවල් වලට ප්‍රත්‍ය නිසා පවතින දේවල් වලට කියනවා මොනවා කියලාද? ප්‍රත්‍යෝත්පන්න කියලා කියනවා. හරි. දැන් මෙන්න මේ ප්‍රත්‍ය නිසා පවතින ප්‍රත්‍යෝත්පන්න කියන එක මේ සටහනෙන් ඔබට පේනවා. ප්‍රත්‍ය නිසා ප්‍රත්‍යෝත්පන්න පවතිනවා. සාමාන්‍යයෙන් ප්‍රත්‍ය ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ උගන්වනවා චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම 4ක් උගන්වනවා. මේ ටික මතක තියාගන්න ඕන. ඔබ රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගයේ පොත ගන්න ඕන. දැනට අරගෙන තියෙනවද කවුරු හරි කෙනෙක්? තියෙනවනේ. කියවනවද අපච්චි? කියවනවා. දවසකට පිටු 5ක් කියවන්න ඕන. නොතේරෙන තැන් තියෙනවා නම් මගේ දුරකථන අංකය අරගෙන අහන්න ඕන. තේරෙනවනේ? අපි උපකාර කරනවා. ඊළඟට ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන දේවල් බලමු. ප්‍රත්‍යෝත්පන්න පැත්තට එනවා චිත්ත, චෛතසික, රූප මොනවාද? නිබ්බාන එන්නේ නැහැ. ඇයි? නිර්වාණය කියන එක හේතුවක ඵලයක් නෙමෙයි. ඒක අසංකත ධාතුව. ඒකට කියන මොකක් කියලාද? අසංකතයි කියන්නේ ඒක හේතුන්ගෙන් සකස් වන දෙයක් නෙමෙයි. සකස් වෙනව හේතුන්ගෙන් නෙමෙයි. හේතුන් නැතුව සකස් වන දෙයක් තියෙනවනේ ඒ ලෝකේ එකම දේ මොකද්ද? අසංකත ධාතුව හේවත් නිවන. දැන් ඕගොල්ලන්ට දකින්න ඕන නිවන, ලබන්න ඕන නිවනනේ. නිවන ලබන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ චිත්ත ගැන, මේ චෛතසික ගැන, මේ රූප ගැන ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙනගෙන ඒවාට හේතු ගැන ඉගෙන ගන්න ඕන. ඒ හේතු නිසා මේ රූප හටගන්න බව, ඒ හේතු නිසා මේ චිත්ත හටගන්න බව, ඒ හේතු නිසා මේ චෛතසික හටගන්න බව මොකක් කරන්නද ඕන? දැනගන්න ඕන. දැන් මේ බලන්න. අප්පච්චි ගෙදර ඉන්නවා. අල්ලපු ගෙදර මිනිස්සුවත් එක්ක තරහයි. වැටමායමකට රණ්ඩු වෙලා. ඔයාට ඇවිල්ලා හොඳටම බනිනවා. බනිනකොට මොකද්ද වෙන්නේ? ඇත්ත කියන්න. එයාට ආදරේ හිතෙනවද? තාත්තගෙන් අහන්නේ. කේන්ති යනවනේ. මේ අපේ මිනිස්සු සපයා උත්තර දෙන්න දන්නේ නැත්. සිද්ධ වෙන දේ Tamanට ඇවිල්ලා බැන්නොත් ඒක ඇත්තටම වෙනවා කියන්නේ. නේ? ඇත්තට මොකද්ද වෙන්නේ? කේන්ති යනවා. කේන්ති යනවනේ. නේද? දැන් ඔබ නිකමට කල්පනා කරලා බලන්න ඔබ ඉස්සරහා සාලේ සැටියේ නිදි. දැන් අර මිනිස්සයා ඇවිල්ලා බනිනවා, රවනවා. එහෙම නැත්නම් නිින්ද ගිහිල්ලා ඒක නැතුව අපි තුමු ඔබට කලන්තයක් දාලා ඔබට කෝමා එකක් වෙලා ඔබට ඇහැරෙන්නේ නැහැ. දැන් ඔබට අත දික් කර කර බයිනවා. අඩි පොළවේ හප්ප බයිනවා. දැන් මොකුත් වෙනවද ප්‍රශ්නයක්? දැන් මොකුත් ප්‍රශ්නයක් වෙනවද? ඇයි? ස්වාමීනි අපිට ඒක අරමුණු වෙලා නැහනේ. එහෙනම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. රූපායතනය බාහිර තියෙන රූපය චක්කු විඥාණයට ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් කළේය. මෙන්න මේ බුලත් කොළය. හරිනේ. මේ බුලත් කොළය ඔබට පේනවද? පේන්නේ කොහොමද? අපි හිතනවා අපිට පේනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා නෑ, මෙන්න මෙතන තියෙන මේ වර්ණය, මේ වර්ණ රූපය ඔබේ ඇස ගාවට ඇවිල්ලා චක්කු විඥාණය කියන සිත, ඇසේ පහළවන රූප දකින හිත හැදුවා, නිපදුවා. ඒ මොකද්ද? ආරම්මන ප්‍රත්‍යයෙන්. ආරම්මන ප්‍රත්‍ය තියෙන තාක්කල් චක්කු විඥාණය උපදිනවා. ආරම්මන ප්‍රත්‍ය නැත්නම් චක්කු විඥාණය උපදින්නේ නැහැ. අපි හිතුවේ කොහොමද? අරයා මට බැන්නා, මං ඒක දැක්ක, මෙයාට බනින්න නැතුව ඉන්න එක හොඳ නෑ. බනින්න ඕන. එහෙම නැත්නම් ගහන්න ඕන. ඒක යුතුයකමක්. ගැහුවේ නැත්නම් නිකම් කෑවේ නෑ වාගේ. ඒ නිසා දැන් තේරුම් ගන්න ඕනේ එයා බැනපු දෙන්, එයා ගහපු දෙන්, ගහනකොට බයිනකොට ඔයා මොකද්ද කරන්න ඕන? S2 පියාගෙන බලන්න. මේ ඇවිල්ලා තියෙන්නේ අරමුණක්. මේ අරමුණ ආපු නිසා තමයි ද්වේෂය ඇති උනේ. ඇත්තටම මේ අරමුණ එන්නේ නැතුව මට කලන්තේ දාලා තිබ්බනම්, කොම වෙලා තිබ්බනම් ද්වේෂය එන්නේ නෑ නේද? ඔයා හිතින් අන්ධ වෙන්න. පුළුවන්ද කියන එක? ඔයා හිතින් බලන්න මම අන්ධයෙක් නම්
මට මෙසේ වන්නේද? ඒ වෙලාවේ පුදුම විදියට නිවෙයි. ලෝකය ගිනිගෙන තිබෙද්දී ඔබට නිවි ඉන්නට ක්‍රමයක් මේ ප ဋ ාණයෙන් කියලා දෙනවා. එහෙනම් කාල වේලාව අවසන් නිසා ඊටා වටිනා දීර්ඝ දේශනාවක් නමුත් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ කාල වේලාව අනුව නතර කරන්නට. නමුත් පින්වත්නි මේක අතිශයින්ම වැදගත් දේශනාවක් වෙනවා. ඒ ඔබට ආරම්භයක් ලබා දුන්න නිසා. මම අද ඔයාව නිවන් දකින ගමනේ පළවෙනි පඩියේ පළවෙනි අඩියට මං ඔසවලා තැබුවා. යන්නේක ඔයාගේ වැඩක්.